Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් කම්මැලි හිතුනම දවස ගත වෙන්නේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මම උදේ 7ට විතර තමයි අද හැරුණේ. මොකද වැඩට යන දවස්වලට නම් පාමාට විතර තමයි නැගිටින්නේ. ඇඳෙන් බහැලා ජනෙල් ටිකත් ඇරියම හරිම ලස්සන වටපිටාවක් තමයි පේන්නේ. ඉතින් මම පහලට ඇවිල්ලා කිරි එකකුත් හදාගෙන ආයෙ මම මගේ රූම් එකට ආවා. අද නම් කොහෙවත් ඇවිදින්න යන්න කම්මැලි. මොකද මේ දවස් ටිකේම එක දිගටම වැඩ කරපු නිසා අද නිදහසේ විවේක සුවයෙන් ඉන්න ඕන කියලා මම හිතුවා. ඉතින් චිල් එකේ දවස ගත කරන්න ඕන නිසා උදේම ලස්සන සින්දු ටිකකුත් දාගෙනම කිරි එක බොන්න මම පටන් ගත්තා. මට කිරි බොද්දි හැමදාම වගේ ක්‍රීම් කැකර් බිස්කට් කන්න පුරුදු වෙලාමම තියෙන්නේ. ඇත්තටම කිරි එක ඉවර වෙද්දි බිස්කට් 15ක් විතර කාලේ ඉවරයි. ගොඩක් මහත් වෙන ගත්ත නිසා මම දැන් ඉතින් බිස්කට් 3ක් විතර වගේ තමයි කන්නේ. මම හිතනවා මං වගේ කිරි බොද්දි ක්‍රීම් කැකර් බිස්කට් කන්න ගොඩාක් කැප්පෙහුණ අය ඇති කියලා. මං හරි නේද? අද දවසේම මම ගෙදර ඉන්න නිසා තමයි මේ විදිහට vlog එකක් අරන් එන්නේ. බලන්නකෝ ඉතින් මේ අවුරුද්දේ දැන් මාස 6කුත් ඉවර වෙලා. අපි හිතුවේවත් නැති විදිහට හරිය ඉක්මනට කාලය යනවා. පහුගිය කාලේ අතපසු වෙච්ච ස්ටඩි මං ආයෙම කරන්න පටන් ගත්තා. ඉතින් අද උදේම කම්මැලි කියලා හිතුණාට නිවාඩු දවසේනේ ඉතින් හැමදේම කරගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවල් අතපසු කරගන්නවා කියන්නේ ඇත්තටම හරිම අපරාධයක්. මොකද මට පාඩම් කරන්න නැත්තම් වෙලාව තියෙන්නේ නැහනේ. මම වැඩට යන නිසා මම ගොඩක් නිවාඩු දවස් ටික තමයි මම පාඩම් කරන්න යොදාගෙන තියෙන්නේ. ඉතින් හරි ඔන්න ඉතින් මම දැන් අද නිවාඩු දවසේ ඉඳියට මූණට පොඩි පැක් එකක් දානවා. කොහොමද මේ පැක් එක නිකන් ගොම ගාලා වගේනේ. මේ පැක් එක ගෑමම මූණේ තියෙන අඳුරු කට්ටිය කුණු දූවිලි ඔක්කොම යනවා. ඉතින් මම මේක මාසෙකට දෙපාරක් හෝ තුන්පාරක් වගේ තමයි කරන්නේ. ඒතර මම හැමදාම කරන්නේත් නැහැ. මට ඉඩ ලැබුණු වෙලාවක තමයි මම කරන්නේ. කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙන ලෝකේ අපිට කරගන්න බැරි වෙන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් ඒ අතින් එහෙම කියලා මම කිසි දෙයකින්වත් මං කඩා වැටෙන කෙනෙක් නෙවෙයි. මම හරිම ස්ට්‍රෝං කෙනෙක්. මොකද මොන ප්‍රශ්නයක් ආවත් මම හරි කෙලින් නැගී සිටින කෙනෙක්. ඉතින් මට ප්‍රශ්න කියන ඒවා නම් හරි සිම්පල්. මොකද කවුරු මොනවා කිව්වත් මොනවා දෙයක් වුණත් මම දන්නවා ඔළුව පාවිච්චි කරලා මං ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන විදිහ. ඉතින් එහෙමයි කියලා මගේ මගහැරිච්ච දේවල් නිසා මගේ ජීවිතේ මම කාලෙත් එක්ක ඒක කඩා වැටෙන්න දුන්නේ නැහැ. අද දවස මම කම්මැලියෙන් ගත කරාට බලන්නකෝ මේ අංකල්ලා දෙන්න කොහොමද කියලා. ඉතින් බෞගේ කාලේ වැස්සත් එක්ක ගොඩාක් තනකොළ වැවිලා තියෙන නිසා මේ දෙන්න ඉතින් අද තනකොළ ගලවලා වත සුද්ධ කරන්න ආවා. ඉතින් උදේට කන්න අද අපි රොටි හැදුවා. රොටිත් එක්ක තක්කාලි සම්බෝලයක් තමයි හැදුවේ. උදේ හොදපු රෙදි ටිකත් කොමනවලා දාලා තමයි මං ඉතින් දැන් මිදුලතු ගන්න ආවේ. හවස් වරුවට ඉතින් කොළ හැලෙනවත් වැඩිනේ. ඉතින් ඒක නිසා මේ ටික එකතු කරලා අතු කාලා කුණු ටික පුච්චලා දාලා මට ඉතින් තව වැඩ ටිකක් තියෙනවා. දැන් වෙලාව 2:00 විතර වගේ තමයි. ඉතින් බලන්නකෝ මේ වෙලාව පොඩක් කවුවත් අඩුයි. ඉතින් ඒකයි මම ඉක්මනටම මිදුලතු ගන්න ගත්තේ. මොකද හවස්
පස්සෙත් වහිනවා වගේ කියලා මට හිතෙනවා. නිකන් මෙහි අඳුරකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඉක්මනට මතු කාලා කුණු ටික පුච්චන්න ඕන නිසා තමයි මම මේ ටික කරේ. මතු කාලා එකතු කරගත්ත කුණු ටිකට ගින්දර තියලා ඊට පස්සේ මම මල් වලට වතුර දාන්න ගත්තා. පහුගිය කාලේ නම් වැස්ස නිසා ඉතින් මල් වලට වතුර දාන්න ඕනේ නෑ. ඒ වුණාට ඉතින් අද ටිකක් පෑවුව නිසා මට හිතුණා මල් වලට වතුර දැම්මොත් හොඳයි කියලා. ඒ අතර නංගිවත් ඉතින් චුට්ටක් නාවන්න කියලා හිතුණා. ඔන්න ළමයි මේ තියෙන්නේ මම දවසේ කැමතිම වෙලාව. ඉතින් කම්මැලි දවසක රසම රස කෑමකුත් එක්ක තේ එකක් බොන ගමන් කේ-ඩ්‍රාමා එකක් බලන්න තියෙනවා කියන්නේ මම ආසම වැඩක්. මම කේ-ඩ්‍රාමා බලන්න මාරම ආසයි. ඉස්සර නම් කේ-ඩ්‍රාමා බලද්දි හිතුණා මට අනේ අපරාධෙනි කාලේ කියලා. ඒත් ඉතින් මම 2023 කොරියන් එක්සෑම් කරන්න ගත්ත කාලේ ඉඳන් ඇත්තටම මට කේ-ඩ්‍රාමා ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. කෙන්දු නීල වර්ණේ නේත්‍රා මනරම් රැකාලි සෙල රෙන්දු කෙෂ්සේ නමවනා සිතුවම් මාලති කොපුල් සිනාසී වාතරේ දෝර ගලාවේ සුසුම්වැල් දැසේ මියදී प्रेम वदना मासुरंगनावी मगेलये देवती दुख बुनिवावी तारकारी दिसनावन करकारट सुब वेवा देवी दुम रेक देवा पत तिनि मऊ මම පාඩම් කරන්න තමයි හදන්නේ. ඉතින් මම දැන් මේ වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම thank you. ආදරේ ගොඩාක්. ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. like comment එකකුත් දාගෙනම යන්න.